මේ දවස්වල දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාසවල ආරක්ෂිත ගෘහ තුළ කිව්කම්බ වගා කළ ගොවීන්ට මෙන්න මේ වගේ ගැටලුවකට මුහුණ දෙන්න වෙලා ඇති. කිව්කම්බ ගෙඩිවල පොත්තේ මේ විදිහට අව පැහැදිලිමක්, එහෙම නැත්නම් සුදු පාට වීමක්, සුදු පාට පැලීම් වගේ කිව්කම්බ ගෙඩි පොත්තේ ඇති වෙලා තියෙන්න පුළුවන්. එතකොට මෙහෙම වෙන්නේ ඇයි? ගොඩක් ගොවි මහතුරු මේක අඳුර ගන්න මේක සුදු පාට සූරා කෑමක් වගේ දකින්න තියෙන හින්දා පැලමක් වගේ හානිය නිසා මේ වගේ වෙන්න පුළුවන් නෑ. මේක වෙන්නේ මේ කාලය තුල පවතින රාත්‍රී කාලයේ වැඩි වේලාවක් අඩු උෂ්ණත්වයේ තිබීම නිසා. සාමාන්‍යයෙන් කිව්කම්බ වගාවක් සඳහා සෙන්ටිග්‍රේඩ් අංශක 20ත් 30ත් අතර උෂ්ණත්ව පරාසයක් අවශ්‍යයි. කිව්කම්බ ශාකයක් හරියාකාරව වර්ධනය වෙන්න. නමුත් මේ කාල සීමාව තුළ උෂ්ණත්වය රාත්‍රී උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20ට වඩා අඩුවෙන් වැඩි කාලයක් තියෙනවා. එතකොට මේ නිසා ශාකයට ඇතිවන ආතතිය, ගෙඩිවලට තියෙන ආතතිය නිසා කිව්කම්බ ගෙඩිවල පොත්තේ මේ වගේ පිපිරීමක්, පළුදු වීමක් නිසා මේ වගේ සුදු පාට වීමක් දකින්න පුළුවන්. එතකොට මේක මගහරව ගන්න ක්‍රමයක් තියෙනවද? සාමාන්‍යයෙන් ලංකාවේ ආරක්ෂිත ගෘහයක් තියෙන්නේ ආරක්ෂිත ගෘහයේ යලින් වහලයට UV treated පොලිතීනයක් සහ වටේට ඉන්සෙක්ට් ප්‍රූෆ් net එකක් වට කරලා තමයි ආරක්ෂිත ගෘහයක් හදලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් හවස් කාලේ පස්සේ මේ ඉන්සෙක්ට් ප්‍රූෆ් net එක වටේට ආවරණයක් යොදන්න. එතකොට ඒක වෙන්න පුළුවන් සාරි හෝ වෙන පොලිතීන් එකක් හෝ ඒ වගේ දෙයකින් ඇතුලේ රාත්‍රී උෂ්ණත්වය රඳව ගන්න පුළුවන් විදිහට ආවරණයක් අපිට සකස් කර ගන්න පුළුවන්. එතකොට ඒක උදේ කාලයේදී ඉවත් කර ගැනීමට හැකි වෙන පරිදි තමයි මේ ආවරණය සකස් කරගත යුත්තේ. ඒකෙන් යම් ප්‍රමාණික උෂ්ණත්වය රඳවා ගැනීමක් කරගන්න පුළුවන්. එතකොට මේක යම් තාක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂිත ගෘහයේ ඉහළින් බෝගෙට ඉහළින් යම් ආවරණයක්, ඒ සාරි හෝ පොලිතීනයක් తాවකාලිකව දාන්න පුළුවන්. එතකොට උෂ්ණත්වය රඳව ගැනීමට හැකියාවක් තියෙනවා. නමුත් මේ දාන ආවරණ දේ කාලයේ ඉවත් කර ගැනීමට හැකි වෙන පරිදි තමයි කරගන්න ඕනේ. නැත්නම් දේ කාලෙත් මේක තිබ්බොත් ඇතුළේ උෂ්ණත්වය වැඩි වෙලා වෙනස් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.